Hi guys, අද දවල්ට කෑමට මම එකතු කරගෙන තියෙනවා එළවලු ටිකක්. ඉතින් තියෙන විදිහට හදාගන්න තමයි අද ඉතින් සත්‍යාන්තිම දවසේ අපිට පුළුවන් තියෙන දේ එකතු කරගෙන මේ විදිහට රසට දෙයක් හදාගන්න. හැබැයි මෙතන සුප් එකකට වගේ තමයි එළවලු එකතු වෙලා තියෙන්නේ. හැබැයි සුප් එකක් නෙමෙයි හදන්නේ. එළවලු තම්බලා ගන්නවත් නෙමෙයි. මේ විදිහට ඉතින් එළවලු ටික තම්බගෙන ඒක වෑංජනයක් විදිහට අපි මිරිස් එකතු කරන වෑංජනයකට මිරිස් එකතු කරගන්න නැතුව මෙන්න මේ විදිහට මම අරගෙන තියෙනවා. අර්ථපල් ගෙඩියක් සුද්ධ කරගෙන අරගෙන තියෙනවා. හොඳින් හොදලා මේ ඔක්කොම අරගෙන තියෙන්නේ. ඉතින් ඒ වගේම කැරට් එකක්, ඒ වගේම පොඩි ලබු එකක් තිබිලා ඒකත් එකතු කරගත්තා. ගෝවා කොළ ටිකක් තියෙනවා. ඉතින් අපි දැන් මම අර කිව්වා වගේම ඉතුරු වෙනවා තියෙනවා අපි ගෙනත්. ඉතින් මම ඒ වගේම නිවිතිය ගෙන ආපුවාම අපි ගස් නිවිති ගෙනත් ඉතින් මෙන්න මේ විදිහට හදන් තියෙනවා. ඒ වගේම දැන් ගෝවා අපි ගන්නකොට මෙන්න මේ වගේ මේ කෑල්ල ඉතුරු වෙනවනේ. මේක සාමාන්‍යයෙන් අපි ගන්න වෙලාවලුත් තියෙනවා නැති වෙලාවලුත් තියෙනවා. අන්න ඒ වගේ ටිකක් ඉතුරු වෙච්චාම මම ඒ ටික මෙන්න මේ අවස්ථාවේදී මේක ප්‍රොජෙක්ට් එකට ගන්නවා. ඉතින් මේ ටිකත් එකතු කරන මම සුදු ලුණු ලොකු ගෙඩියක් සුද්ධ කරගෙන තියෙනවා. ඒකේ බික් කීපයක් තියෙනවා. ඒ වගේම ඉඟුරු කෑල්ලක් අරගෙන තියෙනවා. ඉතින් ඒකත් සාමාන්‍ය විදිහට තලාගෙන මේ ටික එකතු කරන අපි කොහොමද රසට හදන්නේ කියලා. ඉතින් දැන් මම ඒ වගේම වතුර රයිස් කුකර් එකට ලුණුයි වතුරයි කහ සුවල්පයක් අපිට මේකට කහ සුවල්පයක් එකතු කරගන්න පුළුවන්. සුප් කැටයක් එකතු කරගන්න පුළුවන්. මම සුප් කැටයක් එකතු කරගන්නවා. ඉතින් කැමති අයට ඒ විදිහට ගන්න පුළුවන්. රසට කන්න තියෙන විදිහට දේවල් හදාගන්න අපි මෙන්න මෙහෙම පුරුදු වෙන්න ඕනේ. ඉතින් හැමදාම වීඩියෝ වලින් අපි දැනුවත් වෙමු. විවිධාකාර විදිහට වීඩියෝ තියෙනවා. හැබැයි අපිට මේ හැම අවස්ථාවකදීම මේවා බලලා දැකපුවාම අපිටත් හිතෙනවා හදන්න. ඉතුරු වෙන දේ චුට්ට තියෙනකොට අපි ගෙදර කට්ටියට එකතු කරගෙන මේ විදිහට කන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද රසට මේක හදාගන්නේ කියලා අවශ්‍ය જાති එකතු කරගෙන. මෙන්න මම දැන් වතුර මං කියවනේ එකතු කරගෙන ගම්බිරිස්සෙම එකතු කරගත්තා කියලා. ඔන්න ඔය විදිහට දැන් මේ ටික තැම්බෙන්න තව ඉතින් අපිට වතුර එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ විනාඩි 20ක් විතර හොඳින් තැම්බෙන්න තිබ්බහම මේක රසට හදාගන්න පුළුවන්. මම මේකට එකතු කරගෙන තියෙන සුප් කැට භාගයක් එකතු කරගෙන තියෙනවා. තව කැටේ භාගයක් තියෙනවා. ඒකත් මම වතුර ප්‍රමාණය බලලා රස අනුව එකතු කරගන්නවා. ඒක ඔයාලා කැමති නම් විතරක් එකතු කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මම ගස් නිවිති කිව්වට ඉතින් අර මේක මේ වැල් නිවිති එක ඒකේ මම දඬු ටික තමයි එකතු කරගත්තේ. දළුයි මේ ඒ දළු හරියෙන් ඒ දඬු දෙක කොළ ටික කඩාගෙන දඬු ටික එකතු වෙනවා. ඒ වගේම ගෝවා වලගෙත් මම කොළ ටික සාමාන්‍යයෙන් කොළ දෙක තුන තිබ්බා. ඒක අපි තැඹුණාට පස්සේ දාන්න ඒකේ මම කෑලි එකතු කරගෙන තියෙනවා. ඒ කියන්නේ මේ අන්න ඒ වගේ ටික තැඹෙන්න දාලා තියෙනවා. ඉතින් මේ ලුණුත් එක ගානට එක සෙට් වෙලා එනවා. කොහොමද මේකට මම තව මම හදාගත්ත රසවත් බැදපු බැදගෙන සාමාන්‍ය විදිහට පොඩ්ඩක් බැදගෙන තියෙන තුන පහ එකතු කරන කළු කුඩු නෙමෙයි අපිට කන්න හදාගත්ත එක. ඉතින් බලමුකෝ මේක කොච්චර රසට හදාගන්න පුළුවන් වගේම අපේ සෞඛ්‍යයට හිත කරන රසට සුවඳට කන්න අපි හැමතිස්සෙම ඇත්තටම අපි ඒ ගැන මහන්සිලා දෙයක් හදාගන්න ඕනේ. එතකොට තමයි අපේ සෞඛ්‍යයට හොඳ වගේම රසට කන්න පුළුවන්. දැන් කඩේකට එළවලුවක් ගන්න ගිහපුවම බාහිර නැහැ. හැම රටකම පුදුම විදිහකට අහපු කෙනාකින් කියන්නේ මගේ රටෙත් මෙන්න මේ විදිහට ගණන්. මෙහෙම උඹලගේ කොහොමද ලංකාවේ? ඉතින් ලංකාවෙත් එදා ඉඳන්ම අපි දන්න ධර්මයට ඉතින් ඇත්තටම අපේ පොළොවේ වවන්න පුළුවන් ಜಾති අනන්තයි. මම හිතන්නේ ලෝකෙම අපිට රසට කන්න දෙයක් වවා ගන්න පුළුවන් බෙහෙත් අඩු පොළොවක් තියෙන්නේ. මම හිතන විදිහට ලංකාවේ කියලා. හැබැයි දැන් ඒවත් පිරිහිලා යනවා. දැන් අද මම එකතු කරන්නේ ඉන්දියාවේ ඉඟුරු කෑල්ලක්. දැන් මෙතන තියෙනවනේ මේ ලොකු ඉඟුරු තියෙනවා. පොඩි අපේ රටේ තමයි තියෙන්නේ රසම රස හොඳම ඉඟුරු. ඉන්දියාවේ ඉඟුරුත් හොඳයි. ඒක ටිකක් තියෙනවා අපි දැන් ගන්නකොට අව පාටක් වගේ. මම ඒක ඔයාලට වෙනම වීඩියෝ එකක දවසක පෙන්නන්නම්. ඒවා එකතු කරගෙන රසට හදාගන්න. ඒකට අපිට මේ රටවල් කීපකේ තමයි එකතු වෙලා තියෙන්නේ. ලංකාවට ගිහින් එන කෙනෙක්ගෙන් අපිට හම්බුණා නිවිති. ලංකාවෙන් ආපු නිවිති තියෙනවා. මෙහෙ තියෙනවා ලබු කැරට් ඒවා තියෙනවා. ඉන්දියාවේ ඉඟුරු තියෙනවා. සුදු ලුණු ඉතින් ඒ හුඟක් දුරට මෙහෙ තියෙන්නේ බංග්ලාදේශ ඉන්දියන් ඒ වගේ රටවල් වලගේ තමයි ඉතින් ඔය පිළිපිනේ එන බඩු තමයි. රසට කන්න මෙන්න මෙහෙම හදමු. මම මේ විදිහට බෙදගත්ත තුන පාටික මේක සාමාන්‍ය විදිහට බෙදගෙන තියෙන ඉතින් 23 જાතියක් විතර එකතු කරගෙන තමයි ඉතින් දේශීය දේවල් හරිම රසට හදාගෙන තියෙනවා. ඒ ටිකත් එකතු අපි සුප් එකකට එළවලු සම්බන්ධනකොට ඒවා එකතු කරගන්නේ නැහැ නේ. ඒ වුණාට මේක අපි හින්දෙන්ද සාමාන්‍යයෙන්
ටිකක් තියෙන්න තමයි ඉස්ම ගතිය ගන්න. ඉතින් දැන් මේ වෙලාවේ මම මේ ගෝවට පොල් ටිකක් දැන් හොඳට සම්බීගෙන ඇවිදින් තියෙන්නේ. තවත් විනාඩි 10කින් විතර අපිට මේක ලිපෙන් ඉවත් කරගන්න පුළුවන්. රසට කන්න මෙහෙම හදන්න. අන්න අපේ රසම රස එළවලුව හදාගත්තා. ඉතින් මේ විදිහට හදාගෙන කන්න අපිට ඉතින් වෙලාවක් කියලා ලොකු වෙලාවක් ගත්තේ නෑ. මම බත් ටිකකුත් හදාගත්තා. ඉතින් තවත් කට්ටිය ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ මේකට පුළුවන් බිත්තරයක් බැදගෙන බිත්තරයක් තම්බගෙන ඒ වගේම මාළු කෑල්ලක් බැදගෙන ව්‍යංජනේ හදලා කන්න පුළුවන්. අනික කට්ටිය ඉතින් ආපුවාම මාළු හදාගෙන කාවි ඒ යාළුවෙක් නම් ඉන්නවා. ඒ කට්ටිය දැම්ම කන්නේ නැහැ කිව්වා. බලන්නකො ඉතින් මේක රසට හදාගත්තා. මේ ගම්බිරිස් තමයි තියෙන්නේ හුඟක්. ඉතින් ගම්බිරිස් දාලා මම කහ සුවල්පෙකුත් එකතු කරලා ඉතින් කහ පාටට ඇවිදින්නේ අපිට අල කෑල්ලක් ගෝවා කෑල්ලක් මේ විදිහට අරගෙන ලැබු. ඇත්තටම මේවා ඉතින් සෞඛ්‍යයට කොච්චර ගුණයිද? ඒ වගේම අපේ බඩත් පිරෙනවා, හිතත් පිරෙනවා. ඔන්න මම මේ විදිහට වීඩියෝ එක හදාගත්තා. ඒ වලටත් පුළුවන් මේ වගේ රසට කන්න හදාගන්න තියෙන දේ එකතු කරගෙන ඒ වගේම අපේ channel එක මම ආදරෙන් මතක් කරනවා subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට.